සුබම සුබ දවසක් වේවා හැමෝටම. වෙනද වගේම අදත් මගේ පුංචි තනිතලාවේ පිහිටලා තියෙන මගේ පුංචි නිවහනට ආදරෙන් ඔයාලව එකතු කරගන්නවා. මම අද ඔයාලව මගේ පුංචි වගාවේ තවත් රවුමක් එක්ක යන්නයි මේ ලෑස්තිය. මේ බලන්නකො මේ කවුද කියලා. ඔයාලා කවුරුත් දන්න පොළොන්නෑ කියන විශේෂය තමයි මේ තියෙන්නේ. මේ පොළොන්නෑ කියලා තමයි මේ මෑ කරල් වල දිගයි. ගොඩක් දිගයි මේ මෑ කරල්. ඉතින් මේ තියෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද බීජ ගෙනල්ලා හිටවලා කිසිම පොහොරක් හෝ රසායනික පොහොරක් හෝ කිසිම රසායනික කෘෂිනාශකයක් නොයොදපු වගාවක් තමයි මගේ ගෙවත්තේ තියෙන්නේ. මේ කිසිම දෙයකට මැස්සෝ අහනවා කියලාවත් කිසිම මේ පලිබෝධකයක් එන කියලාවත් රසායනික ද්‍රව්‍ය කිසිම දෙයක් මේ දේවල් වලට භාවිතා කරලා නැහැ. මේ බලන්නකො මේ පුංචි පුංචි කරල් වල ලස්සන. ඇත්තෙන්ම මේ වගේ දැක්කයින් පස්සේ හිතට හරිම සන්තෝෂයි. මේ චූටි චූටි කරල් හැදිලා චූටි චූටි මල් පිපිලා තියෙද්දි අපිට මේ ස්වභාව ධර්මයෙන් ලැබිලා තියෙන දායාද කොයිතරම්නම් වටිනවද? ඉස්සර දවස්වල මගේ අම්මා මුළු ගෙවත්තක්ම වගා කරද්දි මමත් හිතුවා කවදා හරි මටත් එහෙම වගා කරන්න අවස්ථාවක් ලැබුණොත් කොච්චර දෙයක්ද කියලා. ඇත්තටම ඒ මායාකාරී දෑත් මටත් පිහිටලා තියෙන එක ගැන මම අද සතුටු වෙනවා. ඇත්තෙන්ම ඒ අම්මගේ දායාදය මටත් ඒ වගේම ලැබිලා තියෙනවා. දැන් මම සිටවනවා පැල හිටවන හැම දෙයක්ම පැලවෙන එක ගැන මට තියෙන්නේ පුංචිම පුංචි ආඩම්බරයක්. මේ බලන්නකො මගේ ගෙවත්තේ ඉන්න අලුත් ආඩම්බරකාරයා. මෙයා නම් චූටිම චූටි තාම ලොකු වෙයිද කියන්න දන්නේ නැහැ. නමුත් මෙයත් මගේ වත්තට ආපු අලුත් එක්කෙනෙක්. නාගරික ජීවිතයකට මං අකමැති වෙන්නම එකම හේතුව මේ විදියට ගස් කොළන් වවාගෙන ලස්සනට ජීවත් වෙන්න තියෙන අපහසුතාවය. මට නාගරිකත්වය හරිම ഘോഷාකාරී, පීඩාකාරී. ගමක මං ඉපදිලා ගමක ගෙවන ජීවිතේ මගේ විවාහ ජීවිතයෙන් පස්සෙත් ගමක ගෙවන්න ලැබෙන එක අතකින් දුෂ්කර වුණත් අනිත් පැත්තෙන් ඇත්තටම මම හරිම කැමතියි. මොකද ඉඩ තියෙනවා, වවන්න කියන්න මේ හැම දෙයකම නිදහස තියෙනවා. බලන්න මේ ඩුබයි රෝස තාම මල් පිපිගෙන යන ගම. මේ පුංචි පුංචි මල් උදැස්සනකට එකතු කරන්නේ පුදුමාකාර සෞන්දර්යාත්මක බවක්. මේ මගේ සාරණ පාත්තිය. බලන්නකො මෙතන තියෙන එකම එක පඳුරක්. මේ පඳුර තමයි මේ ලොකු වෙලා හැදිලා තියෙන්නේ. ඉතින් මේකේ ලපටි දාලු පරිප්පු එක ඇත්තටම පෑහෙන කෑමක්. ඔයාලත් කාලා ඇති ගමක ජීවත් වෙන කෙනෙක් වුණත් නගරයක ජීවත් වෙන කෙනෙක් වුණත් මේ කෑම නම් අනිවාර්යයෙන්ම කාලා ඇති. මේ වගේ කොළ පාටට ගෙවත්ත තියෙනකොට කොයිතරම්නම් ආසයිද නේද? පලා වර්ග වලින් තවත් මන් ළඟ තියෙනවා තම්පලා. මේවත් ඔයාලා දාන්න කෑමක් නේ. මේවත් පරිප්පු වලට එකතු කරලා කොස් ඇට වලට එකතු කරලා ගාමට ගන්න පුළුවන්. හැබැයි මගේ තම්පලා පාත්තියට නම් කවුදෝ හොරු වගේක් ඇවිල්ලා හැමතැනම සිදුරු විදලයි තියෙන්නේ. ඔයාලා මොනවද කරන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න මේ වගේ වුණාම. ලස්සන තම්පලා කොළ ටික සේරම කාලා. මේ බලන්නකෝ මගේ අමු මිරිස් වගාව. දැන් නම් පොඩි පොඩි රෑන් හැදිලා ලස්සනම ලස්සනයි. ඇත්තටම මට වගේම ඔයාලටත් මේ වීඩියෝ දැකලා පුංචි හරි ආසාවක් ඇති වෙනවා නම් වගාවක් කරගන්න මං හරි කැමතියි ඒකට. ඔයාලටත් මේව දැකලා හිතේ සතුටක් ඒ වගේම ආසාවක් ඇති වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මගේ ඇස් පිනවනවා වගේම ඔයාලගේ ඇස් වලටත් හිත වලටත් මේ දේවල් ලං කරන්න මම හරිම ආසයි. අද නැතත් තව දවසක මට බලා ගන්නත් එක්ක තමයි මම මේ වීඩියෝ මගේ ජීවිතයට එකතු කරගන්නේ. බලන්න චූටි චූටි රෑන් හැදිලා මගේ වගාව කොළ කොට වීමක් සිද්ධ වුණා. ඊට පස්සේ මම ඒ පැල කිහිපයක් අයින් කරා. ඒ වුණාට මේ ඉතිරි වෙලා තියෙන පැල ටික හරිම ලස්සනයි. බලන්නකෝ.
තියෙන්නේ මල් ළඟ තියෙන බොංචි පැල කිහිපය. අපි මේවත් ලොකුණන් පස්සේ බලමු කරල් හැදෙන හැටි, කරල් හැදේවිද කියලා. මේ තියෙන්නේ මගේ පුංචි ගොටුකොළ පාත්තිය. ඉතින් හැමදේම පුංචියට තමයි මම වගා කරගෙන තියෙන්නේ. තාමත් පටන් ගත්ත විතරයි කියලා මම කලින් වීඩියෝ වලත් ඔයාලට කියලා තියෙනවානේ. මේ ලොකු ගොටුකොළ වර්ගය. වෙද ගොටුකොළ පඳුරු කිහිපයක් තමයි මම ළඟ දැනට තියෙන්නේ. ඉතින් බලන්න මේව දකිද්දි ඔයාගෙත් මගෙත් හිත නිවෙනව නෙවෙයිද? මේ උදේ මම අර පොහොට්ටු පෙන්නපු ඩුබයි රෝස ටික දැන් ලස්සනට පිපිලා. රෝස පාට, කහ පාට, රතු පාට, කොළ පාටත් එක්ක හමුුණන් පස්සේ තියෙන්නේ පුදුමාකාර ලස්සනක් නෙවෙයිද? ඇත්තටම මගේ හිතට නම් මේව දකිද්දි දැනෙන්නේ පුදුමාකාර සැහැල්ලුවක් සනීපයක්. මම හිතනවා ඔයාලගේ හිතවලට ඒ සැහැල්ලුව සනීප බවම දැනේවා කියලා. දැනෙන්න කියලා. මොකද අපි හැමෝම කාර්යබහුල ජීවිත ගත කරන අය. ඉතින් ගහක් කොළක් දැක්කම ඇත්තටම අපේ හිත නිවෙනවා. මොනතරම් කාර්යබහුල වුණත්, මොනතරම් පීඩනයක හිටියත් මේ පුංචි ගහකොළ වලින් අපිට දැනෙන්නේ පුදුමාකාර සහනයක්. මේ ලස්සන මල්, ලස්සන පළදාවක්, ගුණාත්මක පළදාවක් අපිට ලබා ගන්න පුළුවන් අපේ ගෙවල්. ඔයාලා මොනවාම හරි පීඩාවකින් ඉන්නවනම් ඒ උවදුරු කරදර හැම දෙයක්ම නැති වෙන්නත් කියලා මම ප්‍රාර්ථනා කරනවා අද මේ සතියන්තෙදී. ඉතින් අලුත් සතියක් පටන් ගන්න කලින් මේ වගේ සුන්දර දසුනක් බලලා ඔයාලගේ ජීවිතවලට අලුත් බවක්, නැවුම් බවක් රැගෙන යන්න තියෙනවනම් කොයිතරම් දෙයක්ද? මම හැමදාමත් ප්‍රාර්ථනා කරේ මේ වගේ පුංචි ජීවිතයක්. ඉතින් අර හැමදාම පුංචි, හැමදේම පුංචි එහෙම කිව්වට මේ පුංචි දේවල් වලින් තමයි අපේ ජීවිතේ සතුට රැඳෙන්නේ. ලොකු දේවල් අපේ ජීවිතේට උමනා තමයි. ඒ වගේම මේ පුංචි දේවලුත් අපේ ජීවිතේට අත්‍යවශ්‍යයි. මේ ලස්සන මල්, ගස් එක්ක මම හැමදාමත් කැමති ජීවිතේ මම ගත කරනවා. ඉතින් වෙනදා වගේම ඔයාලට බොහොම ස්තුතියි මගේ පුංචි වීඩියෝ බලනවට. මේ වගේම ලස්සන ගෙවත්ත ටිකෙන් ටික තවත් ලස්සන වෙන හැටි ඔයාලත් එක්ක ඉස්සරහට මම බෙදා ගන්න කැමතියි. ඔයාලත් ඉන්න මං එක්කම මගේ මේ සැන්සවේරිය පැලේ නම් ලස්සනට හැදිලා තියෙනවා. දැන් දවස්වල කාලේ ඉවරයි. දහස් වගාව ඉවර වීගෙන යන්නේ. ඒ තාම මල දෙක පිපෙන නිසා මං ගස් ටික අයින් කරේ නැහැ. බලන්නකෝ ඒ වගේත් ලස්සන. තාමත් මට මල් දෙනවා. ඉතින් ඔයාලට බොහොම ස්තුතියි නැවතත් මාත් එක්ක රැඳිලා හිටියට. ඉස්සරහ දවස්වලට මගේ ලස්සන වීඩියෝ බලන්න ඔයාලා රැඳිලා ඉන්න මාත් එක්කම.